තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සේ පරාභවෝති. වාසනාවන්ත ගුණබර කාරුණික පින්වතුනි, දහසක් බුදුන් බුදුවන මේ හිමිදුරු දෑසන ලෞතර ශාන්තිනායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ධර්ම කාරණාවක් පිළිබඳව පින්වත් ඔබගේ අවධානය යොමු කරලා ඔබගේ මෙලව ජීවිතය පරලොව ජීවිතය සුගතිමත් කරගන්න, යහපත් කරගන්න, නිවැරදි කරගන්නට අවශ්‍ය කරන මඟ පෙන්වීමයි මේ ධර්ම දේශනාව තුළින් සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ පින්වත්නි පරාභව සූත්‍රය තුළ දේශනා කරනවා සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභවෝ. ඕනෑම පුද්ගලයෙක්ගේ අභිවෘද්ධිය, දියුණුව, නැගී සිටීම මේ කියන කාරණා දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි සෑම පුද්ගලයෙකුගේම පිරිහීම, කඩාවැටීම, විනාශ වීම දකින්න පුළුවන්කම තියෙනවා. පුද්ගලයෙකුගේ පිරිහීම දකින්නටත් පුද්ගලයෙකුගේ දියුණුව දකින්නටත් හේතු වන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. ධම්මකාමෝ භවං හෝති, යම්කිසි පුද්ගලයෙක් ධර්මානුකූලව තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්නවා නම් ඒ පුද්ගලයාගේ ජීවිතය අපිට දකින්න පුළුවන්කම තියෙනවා, බැබලෙනවා, ඒ වගේම අභිවෘද්ධියටපත් වෙනවා, දියුණුවටපත් වෙනවා කියන කාරණය අපිට පැහැදිලි වෙනවා, දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම යම් කෙනෙක් ධර්මානුකූල භවෙන් ඈත් වෙනවා නම්, ධර්මයට ගරහනවා නම්, ධර්මයට නිඳා කරනවා නම්, ධර්මයේ ප්‍රතික්ෂේප කරනවා නම් පින්වත්නි, ඒ පුද්ගලයා මෙලව ජීවිතය තුළ පරිහානියටපත් වෙනවා වගේම මරණින් පසුව ලබන ජීවිතය තුලත් ඔහු පරිහානියටපත් වෙනවා. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ කිච්ඡං සද්දම්ම සවණං, බුදුන් වහන්සේ නමක් දේශනා කර ධර්මය උන්වහන්සේගේ මුවින් හරි උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාගේ මුවින් හරි ශ්‍රවණය කරන්නට තියෙනවා නම්, ශ්‍රවණය කරන්නට ලැබෙනවා නම් මේ ලෝකයේ තුල තියෙන දුර්ලභ කාරණා අතරත එක දුර්ලභ කාරණාවක් වෙනවා බුදුබණ ඒ ආකාරයට ශ්‍රවණය කරන්න ලැබෙන එක. ඔබ බලන්න, බුදුන් වහන්සේ වැඩ හිටපු විහාරස්ථානයේට එහා පැත්තේ අල්ලපු වැටේ නිවසක් තනාගෙන රැකියාවක් සිද්ධ කරා චුන්දසූකර කියන පුද්ගලයා. කල්පනා කරලා බලන්න, හැමදාම හවස් වෙනකොට මිනිස්සු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිස සිව් දිශාවෙන් බුදුන් වඳින්න ජේතවනාරාමයට ආවා. උන්වහන්සේගේ ධර්ම ශ්‍රවණය කරා. බණ අහන්න පින නැති වෙන අය බුදුහාමුදුරෝ දැකලා උන්වහන්සේ වැඳලා සන්තෝෂයටපත් වුණා. නමුත් බලන්න පින්වත්නි, අවාසනාවක මහත මනුස්ස ජීවිතයක් ලැබුවට හැම කෙනෙකුටම මේ භාග්‍ය වාසනාව ළඟා කරගන්න, උදා කරගන්න පුළුවන් කමක් නැහැ. චුන්දසූකර බුදුහාමුදුරෝ ඔය තරම් කාලයක් ජේතවනාරාමේ වැඩ හිටියා. නමුත් කවදාවත් චුන්දසූකරට පුළුවන් කමක් ලැබුණේ නැහැ බුදුහාමුදුරන්ගෙන් බණ අහන්න, ධර්ම අවබෝධය කරගන්න. ඒ නිසා මනුස්ස ජීවිතයක් ලැබූ පමණින්ම අපිට ධහම අවබෝධ කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේ ලැබපු මනුස්ස ජීවිතය තුළ අපි හොඳාකාරව උත්සාහවත් වෙන්නට ඕනේ, මහන්සි වෙන්නට ඕනේ, වෙරවීරිය දරන්නට ඕනේ. ධර්ම ශ්‍රවණය කරන එක, ධර්මානුකූලව ජීවත් වෙන එක හැම කෙනෙකුටම කරන්න පුළුවන් කමක් තියෙන දෙයක් නෙවෙයි. බොහෝ වෙලාවට බණ අහනවා කියන එකත් කෙනෙකුට අපහසු කාරණාවක් වෙන්න පුළුවන්. ධර්ම ශ්‍රවණය කරනවට වඩා අපි ගීතයක් ශ්‍රවණය කරන්න කැමතියි, ආසයි. නමුත් බණ අහන්න ඒ තරම් ලොකු කැමැත්තක් දක්වන්නේ නැහැ මිනිස්සු. ඒ නිසා ඒ අමාරුවෙන් කරන්නට අවශ්‍ය කරන යහපත් දේ අපේ ජීවිතය තුළ හැම වෙලාවෙදිම ක්‍රියාත්මක කරන්නට අපි හැම වෙලාවෙදිම කල්පනා කරන්නට ඕනේ. ඒ නිසා අද මේ උදෑසන කාලේ ඔබ අදිෂ්ඨාන කරන්න, කල්පනා කරන්න, මගේ ජීවිතය තුළ මම හොඳට ධර්ම ශ්‍රවණය කරලා ධර්මානුකූලව ජීවිතයේ ගොඩනගාගෙන මගේ ජීවිතයේ අභිවෘද්ධිය, සැපත, දියුණුව සලසා ගන්නවා කියන අදිෂ්ඨානය හැම කෙනෙක්ම මේ පින්බර උදෑසන අදිෂ්ඨාන කරගන්න කියන කාරණාව මතක් කරමින් ඔබ හැම දිනාටම අද දවසේ සියලු කටයුතු සඵල වේවා.